හෙලෝ ගයිස්, අද අපි ගෙනල්ලා තියෙන්නේ GT3 කියන ඩ්‍රෝන් එක තමයි අද අපි අන්බොක්ස් කරන්න ගෙනල්ලා තියෙන්නේ. මේ ඩ්‍රෝන් එක වගේම තවත් ගොඩක් ඩ්‍රෝන්ස් අපි මිලදී ගන්න පුළුවන්. අපිට WhatsApp message එකක් දැම්මොත් ඔයාලට වැඩිදුර විස්තර දැනගන්නත් පුළුවන්. අපි මුලින්ම ඩ්‍රෝන් එකේ බොක්ස් එක පැත්තට ගියොත් හොඳ ක්වොලිටි ඩිසයින් එකකින් මේ බොක්ස් එක හදලා තියෙනවා. ඩ්‍රෝන් එකේ ෆීචර්ස් වගේම ඩ්‍රෝන් එකේ ෆොටෝ එකත් මේ බොක්ස් එකෙන්ම බලා ගන්න පුළුවන්. අපි මේ බොක්ස් එක අන්බොක්ස් කරගෙන බලමු කොහොමද මේ ඩ්‍රෝන් එකේ පෙනුම සහ මැටීරියල්ස් වගේ දේවල් කොහොමද කියලා අපි මේ බොක්ස් එක අන්බොක්ස් කරගෙන බලමු. මේ ඩ්‍රෝන් එක හොඳ ප්ලාස්ටික් කවර් එකකින් තමයි කවර් කරලා තියෙන්නේ. ඔයාලට කිසිම බය වෙන්න දෙයක් නැහැ. මේ ඩ්‍රෝන් එක ඩැමේජ් වෙයි කියලා ඩිලිවර් කරන අවස්ථාවේදීවත් මේ ඩ්‍රෝන් එක ඩැමේජ් වෙයි කියලා ඔයාලට කිසිම බය වෙන්න දෙයක් නැහැ. මොකද මේක හොඳට පැක් කරලා තියෙනවා. හොඳ ප්ලාස්ටික් වලින් හොඳ කවරින් එකක් දීලා තියෙනවා. ඒ වගේම අපිට මේ වගේ පේපර් වර්ක්ස් ටික බලා ගන්න පුළුවන්. හරි, දැන් අපි ඩ්‍රෝන් එක අන්පැක් කරගෙන බලමු කොහොමද මේ ඩ්‍රෝන් එකේ බිල්ඩ් ක්වොලිටි එක සහ රිමෝට් එක වගේ ඇක්සසරිස් වගේ මොනවද තියෙන්නේ කියලා අපි බලමු. ඔයාලට මෙන්න මේ විදිහට ඩ්‍රෝන් එක අතට ගන්න පුළුවන්. ඩ්‍රෝන් එක අතට ගත්තාම මේ විදිහට හොඳ ලුක් එකක් ඩ්‍රෝන් එකේ තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම අපිට මේ කැමරාව රිමෝට් එකෙන් කන්ට්‍රෝල් කරන්න එහෙමත් පුළුවන්. අපි ඩ්‍රෝන් එකේ බැටරි එක පැත්තට ගියොත් මේ ඩ්‍රෝන් එකත් එක්ක 1800 මිලියම්පියර් බැටරි එකක් තමයි හම්බෙන්නේ. මේ බැටරි එකෙන් ඒගොල්ලන්ට විනාඩි 20ක් තියෙන ඩ්‍රෝන් එක දිගට ෆ්ලයි කරගන්න පුළුවන්. ඩ්‍රෝන් එක රිමෝට් එක පැත්තට ගියොත් මේ වගේ පොඩි රිමෝට් එකක් තමයි හම්බෙන්නේ. අපි ඩ්‍රෝන් එකට බැටරි ටික දාගෙන රිමෝට් එක ඔන් කරන් බලමු කොහොමද ඩ්‍රෝන් එකයි රිමෝට් එකයි කනෙක්ට් කරගන්නේ කියලා. රිමෝට් එකට බැටරි දාගත්තට පස්සේ මේ විදිහට රිමෝට් එකේ පවර් බටන් එක ස්ලයිඩ් කරාට පස්සේ රිමෝට් එක ඔන් කරගන්න පුළුවන්. හරි, දැන් අපි බලමු කොහොමද මේ ඩ්‍රෝන් එකයි රිමෝට් එකයි කනෙක්ට් කරගන්න කියලා. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ ඩ්‍රෝන් එක ඔන් කරගන්න. ඩ්‍රෝන් එකේ පවර් බටන් එක ඔබාගෙන හිටියාම ඩ්‍රෝන් එක ඔන් කරගන්න පුළුවන්. ඩ්‍රෝන් එක ඔන් කරගෙන ෆ්ලැට් සර්ෆේස් එකකට ඩ්‍රෝන් එක තියාගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ රිමෝට් එක අරගෙන රිමෝට් එක ඔන් කරගන්න. රිමෝට් එක ඔන් කරගෙන රිමෝට් එකේ වම් පැත්තේ ජොයිස්ටික් එක එක සැරයක් උඩට කරලා ආයෙ පල්ලට කරලා ආයෙ එක සැරයක් උඩට කරාම ඩ්‍රෝන් එක කනෙක්ට් වෙනවා. අපිට ඩ්‍රෝන් එක කනෙක්ට් කරලා ආයෙ ජොයිස්ටික් එක උඩට කරාම අපිට ඩ්‍රෝන් එක ෆ්ලයි කරගන්න පුළුවන්. මේක ගොඩක් හොඳ ස්ටේබල් ඩ්‍රෝන් එකක්. ඔයාලට වෙනවා කොච්චර ලේසිද ෆ්ලයි කරන්න කියලා. ඔයාලට මේක කොහරි වැදුනත් බය වෙන්න කිසිම දෙයක් නැහැ. හරි, දැන් අපි බලමු මේ ඩ්‍රෝන් එකේ ෆීචර්ස් මොනවද තියෙන්නේ කියලා. මේ ඩ්‍රෝන් එක විනාඩි 20ක එක දිගට ෆ්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ඩුවල් කැමරා යනවා. ඒ වගේම මේ ඩ්‍රෝන් එකේ රිචාර්ජබල් බැටරි එකක් තමයි එන්නේ. මේකෙන් විනාඩි 20ක ෆ්ලයි කරන්න පුළුවන් එක දිගට. ඒ වගේම 360 ෆ්ලිප් එහෙමත් මේ ඩ්‍රෝන් එකෙන් කරන්න පුළුවන්. ඔයාලට මේ පේන්නේ මේ ඩ්‍රෝන් එකේ කැමරාවෙන් ගත්ත වීඩියෝ සාම්පල් එකක් තමයි ඔයාලට මේ දැන් පේන්නේ. මම හිතනවා මේ ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එකත් එක්ක හොඳ කැමරා ක්වොලිටි එකක් මේ ඩ්‍රෝන් එකට තියෙනවා කියලා. ඒ වගේම ඔයාලට මේ ඩ්‍රෝන් එක මිලදී ගන්න ඕන නම් අපේ WhatsApp group වලට join වෙලා වැඩිදුර විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම තව ගොඩක් ඩ්‍රෝන්ස් අපි ගාව සෙල් කරන්න තියෙනවා. ඒ පිළිබඳව විස්තර දැනගන්නත් පුළුවන් ඔයාලට. හරි, අපි දැන් බලමු මේ ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එක කීයක් වෙනවද කියලා. අපි මේ ඩ්‍රෝන් එක ප්‍රයිස් කරලා තියෙන්නේ 14800කට වගේ තමයි අපි ප්‍රයිස් කරලා තියෙන්නේ. ඔයාලට මේ වීඩියෝ එකේ තියෙන ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ඔයාලට මේ ඩ්‍රෝන් එක 13500කට වගේ අපේ මිලදී ගන්න පුළුවන්.